අපේ ඩයස් මාත්‍යාගේ නංගි කිදෙමු. කීචේ මාත්‍යා. අරක පොඩ බලමු. අපි යන්නේ මේගොල්ලන්ගේ ලගන්නේ. මෙතන කවුද? උඩින් බලන්න. PHM මහත්තයා ඉන්නව නේද? හරි අබ්දුල්ලා මෙතන ඉන්නවට විනා. ඉතින් අපි මේ පොරටු පාරේ ඉන්නේ මෙතන ඉන්න යුනිෆෝම් බඳපු ඇත් ඉන්නවනේ. මෙතන කරන් පුළුවන්. ඒක හයියනේ. කවුද බලන්න? මේ ආයෙත් කියන්නේ. Anyway, Tema dangal. Mau tiyan, नहीं होती है. मैं बस ऐतुल दे बोर्डर. Tema चूड़ी बाबा. हाँ? तेरा नहीं बात है. ये चूड़ी बाबा. Oh, ya. Oh, mahal tu. मैं आने भी. मैं ना गंदा गंदा कौन गंदा लाइट यूट्यूब कौन गंदा දැන් අපි මේ ඉන්නේ තට්ටු 3ක් උඩ ගේක. මහල් 3ක තුන්වෙනි මහලෙත් තව අඩි 6ක් උඩින් තියෙන තැනක මේ ඉන්නේ. එතකොට අපි මේ ගෙදර නිවැසියා දන්නේ නැහැ මේ. දැන් මේ නිවැසියා දන්නේ නැහැ මේ වගේ තැනක මෙච්චර ජල ප්‍රමාණයක් තියෙනවා වුණාට මේ බලන්න මේ ඇවිල්ලා මෙතන ඉන්නවා අපේ මහත්තයා පෙන්නයි මේ ඉන්නේ මේ සීකුඩ අවස්ථාවේ ස්ටේජ් 4 තියෙන පළවෙනි
මදුරු කීටයන් මෙතන ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ වගේ අවස්ථාවක ගොඩක් වෙලාවට දැන් පායද්දි වෙන්නේ ඒක අපි කියන්නේ නිවාස ඇතුළත බලන්න කියලා. මොකද ගොඩක් මිනිස්සු මේ වෙලේ ඒ භාජන අයින් කරනවා අපිට දායකත්වය දෙනවා. නමුත් ඔවුන් දන්නේ තමන්ගේ නිවස ඇතුළේ මේ වගේ වතුරේ රැඳෙන ස්ථානවල මදුරු කීටයන් බොහෝ වෙනවා. මේ ඔබට පේනවා පළවෙනි කීට අවස්ථාවේ ඉඳන් හතරවෙනි කීට අවස්ථාව දක්වාම මදුරු කීටයන් මෙහි සිටිනවා. දැන් මේ වගේ අවස්ථාවක වෙන්නේ මදුරුවා එළියේ ජල මූලාශ්‍රවල බිත්තර දාන්න හොයද්දි නැති වෙද්දී නිවාසය ඇතුළට ඇවිල්ලා බිත්තර දැමීම සිදු කරනවා. ඒකයි අපි කියන්නේ නිවස පිටත මෙන්ම නිවස ඇතුළත් අනිවාර්යෙන් බලන්න කියලා. මේ ඔබට පේනවා. මේකේ ඉන්නේ මේ පේනවද? මේගොල්ලන්ගේ දිග බැලුවොත් මෙයාගේ දිග වැඩි. මේ පේනවද? මෙයා දිග වැඩි. ඒ කියන්නේ පළවෙනි බිත්තර 200 දාපු මුරේ එක්කෙනා මේ ඉන්නේ. මේ ඉන්නේ මෙයා ඊට වඩා පොඩ්ඩක් දිගින් අඩුයි. අරකෝ. මේ ඇවිල්ලා චූටිම එක්කෙනෙක් ඉන්නවා මේ. ඒ කියන්නේ මෙයාලා පරම්පරා කියන්නේ 3ක් මෙතන බෝ වෙලා තියෙනවා. කියන්නේ බීලා ඉකිලිලා තියෙනවා. මේ උත්සම තැනක ඉන්නේ. ඒතර වෙලා තියෙන්නේ දැන් අර කලින් මහත්තයා කිව්වා වගේ රෝගීන් අර මොනව කරන්නද? මේ දැන් අපට ගන්නද? දැන් මේ ඉන්නේ අපි තට්ටු 3 නිවසක තුන්වෙනි මහලේ. ඒ තුන්වෙනි මහලේ ඉන්නේ. තුන්වෙනි මහලෙත් තවඩ උඩ ඉන්නේ. ඒක බොහොම සීසීලත ආරක්ෂිත තැනක්. මේ මදුරුවා මොකද කරලා තියෙන්නේ? වටේ පිටේ ඔක්කොම දැන් ඉඩම් සුද්ධ කරලා මේ ඩයස් කියන අංගෙ ඉඩම තියෙනවා. ඒකත් දැන් සුද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒවා සියල්ල සුද්ධ වෙනකොට මේ මදුරුවම්මට විතර දාන්න තැනක් නැති වෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ වගේ ආරක්ෂිත ගෘහයක් තුන්වෙනි මහලේ කිසි කෙනෙකුට පේන්නේ නැහැ. PHI මහතුරු නෙමෙයි කවුරුවවත් පේන්නේ නැහැ. එතකොට මෙයා මොකද කරේ? මෙතන දැම්ම විතර. දාලිවිල්ල මෙතන මෙයා පරම්පරා 3ක් පිට කරලා ඉවරයි. පරම්පරා 3ක් මෙතන ඉන්නවා. එතකොට මෙයා මේ වටේටම රෝගීන් වාර්තා වීමට මෙයා මෙතන වග කියන්න ඕනේ. මේ බොහොම සෑහළු මේ කෑමක් තියෙනවා මේ කෑම නැති විතර දාන්නෙත් නැහැ මේ. කෑමක් තියෙනවා මෙයාට මේ. මෙයා කෑමක් දැස්ති කරගෙන ආරක්ෂිත තැනක් හොයාගෙන දාලා දෙනවා. දැන් අපි කියන්නේ මදුරුවා ගෙටත් රිංගලා. මදුරුවා ගෙට රිංගලා තියෙන්නේ මේ වගේ තැන්වල හැංගිලා ඉන්න. ඉඩ දෙන්න නම් එපා. ගෙයි නෙමෙයි කොහේ ගියත් ඉඩ දෙන්න එපා. මතකද? ඔයා මේ පැත්තේ උළු ටික කෙලින් කරලා මේ පැත්තේ උළු ටික ආයි හරහට තියලානේ. ඇයි ඒ? ඈ? මේව නම් ඉතින් කරන්න බෑ දැන් වැඩේ. ආ? මේ shopping bag එක ඉඳ විසි කරලා මේ වතුර මේ ආ? ඔක්කොම සුද්ධ කරලා වැඩක් නැහැ නේ. කිරි හැට්ටිය ගෙනාවා කෑවනම් මේක තලලා දැම්මම ඉවරයිනේ. මේව නවලා තියන්න ඕනේ නැහැ නේ. මේව මෙහෙම කරලා තලලම දාන්න ඉතින් වැඩක් නැහැ. නැත්තම් මල් පෝච්චියක් හදන්න. මේ හැම වෙලේම ඇවිල්ලා බලන්න බෑ නෝන. අර පැත්ත හදලා මේ පැත්ත අවුල්. ඈ? ඔය විදලම දාන්න වැඩක් නැහැ. ඈ? ටික විදලා දාන්න ඉතින් ඔය තේරුමක් නැහැ නේ. තියන් ඉඳලා. ආ? කන්නන් නෙමෙයි. ඈ? මේ පැත්තේ. මේකද කොහොමද? මේ පැත්තේ නෑ මේ අඩි 3ක් විතර ගහක් වෙනකම් පේන්නේ නැද්ද? ආගෙද මේ ඉඩම? ඉඩම නම් මගේ. මේ ඉඩමක් ගේන්න. දැන් ගලවන්න ඉඩම ඔයාගේ වරි පැත්තේ නෑ බුදුම කතාවක් නේ නෝනා කියන්නේ මේක. ඈ? බුදුම හතර බීරි කතාවක් ඉඩම ඔයාගේ දෙපැත්ත බෙදලා තියෙන්නේ මේක අපේ නෙවෙයි ඇයි මේ? මේ ගහ දැන් ගලවන්න අර. ගෙදර කවුද? ඉතින් අක්කනේ නැද්ද ගෙදර? ඕක කප් දාලා බියර් බොනවද? හා? බියර් බොනවද? නෑ කවුද බියර් බොන්නේ? දන්නේ මේ වань ම්යුසික් කරනවත් හොරෙන්වත් බොන්නේ නැහැ?
කියන්නේ ඉන්ද්‍රාණින් ඕනට. මේ අපි කියන්නේ කෙලින් පුතා අතට මෙහෙම ගහන කියන්නේ ඒකයි. වතුර ඒතර රැඳෙන්නේ නෑනේ. මෙහෙම ගෙහුවට පස්සේ අස්සේ ඒ වගේ උළු ගැටලා වතුර රැඳෙන්නේ. විදියට පේන්නේ නැහැ පුතේ ඔයාව. මේ වත්තේ තියෙන අපලිද්‍රව්‍ය ටික දැක්කම. හා? මොකද කරන්නේ? අද නිමාඩු දවස් කවන්නේ. වතුර වල අඩිය ටිකේ රැඳෙන්න පුළුවන් නිසා තමයි අපි බලන්නේ. තේරෙනවද? අදිසිය මේක පොඩ්ඩක් දෙන්න. අපි මහත් එන්න. මහත් එන්න. මේකයි අපි කියන්නේ. මේ ඔක්කොම පැත්තක දාන්නකෝ. මේ එක උදාහරණයක් විදිහට මේ යෝගට් කෝප්ප 10ක් එකතු කරලා ඉස්කෝලේ යන දුවෙකුට පුතේකුට එකතු කළොත් පිටුවසුවේ පොතක් ගන්න සල්ලියක් එකතු කරලා අපව දෙන්න ලෑස්තියක් කරන්න මේ කම්පැනිය. හා? ඒතකොට ඒ දරුවෝ මේවා විසි කරන්නේ නැහනේ. මේ යෝගට් කෝප්ප 10ක් එකතු කළා සුද්ධ කළා ඉස්කෝලේට ගිහිල්ලා දුන්නා පොතක් දෙන්න කම්පැනිය ආපහු. ඒව කරන්න මේ එතකොට මේවා මේ සමාජයේ ඉතුරු වෙන්නේ නැහැ මේ. මේවා හදලා එළියට දාන්න එපා. මේවා කොච්චර මාංශ වුණත් වැඩක් නැහැ නේ. මේ කම්පැනි මහතුරුත් වග කියන්න ඕනේ. අපි හැම වෙලෙම කියන්නේ ඒකයි. මේක එළියට දැම්මොත් මේ කම්පැනි නමටත් වගකීමක් තියෙනවා. නැද්ද? මේවා 10ක් එකතු කරා. ඉස්කෝලේ යන පුතෙක් හරි දුවෙක් හරි එකතු කරගත්තා. කඩේ මාමට ගිහින් දුන්නා පොතක් ගත්තා. කඩේ මාමා කම්පැනියට දුන්නා ඒක රිකවර් කරගත්තා ඒ මුදල. මේක අඩු වෙන්නේ නැද්ද? ඔය යකඩ කැල්ල පොඩ්ඩක් දෙන්න. යකඩ කැල්ල දෙන්න. අර යකඩ දෙන්න බා. නෑ ඔය ටික ඇල්ලුවා නම් කැඩේ ඉතින්. ඉතින් ආදර්ශවත් සාක්ෂි සේවකයෙක්. සාක්ෂිගේ මඤ්ඤක් හිටව ගත්තා. හැබැයි මේක ගෙදර හිටව ගන්න මඤ්ඤක් අද මේ. මෙවට දාන්න. අපි නෝනා මේක ගන්නකෝ නෝනා. ප්‍රශ්නයක් තියෙනවා සර්. නෝනා මේක ගන්න. අන්න අර කිඩ මේක. මේක හිටව ගන්න ඉතින්. ආය අපරාධ. සර් වෙනතර ප්‍රශ්නයක් තියෙනවා. මේකේ අයිතිකාරයා අතන ඉන්නේ. වැඩක් නැහැ නෝනා. ඔයා මොකද කරන්න ඕනේ? රාමසේක නෝනා ඉන්නවා, PHI මහත්තයා ඉන්නවා, අපි ඉන්නවනේ. ආවිලා අපේ ඔෆිස් එකට කියන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක කරන්න දෙන්නේ නැහැ. අපි කරන විනාඩි දෙකකින් කරලා දෙන්න. දැන් තප්පර පහෙන් ගැලෙව්වි. දැන් කවුද බෑ කිව්වේ? දැන් ආවද අයිතිකාරයෝ නැහනේ. ආවනම් අද පවරා ගන්න බෑන්ඩ් එකක් ගහනවා. මේක ඇතුළට යනවා නම් මේ පොඩි ආමර එහෙම දාගෙන බුස් එහෙම දාගෙන යන්න ඕනයි. එළු කැල්ල මට දෙන්න. අබ්දුලෙන් කොහෙන්ද ඔයාලත් එන්නේ? මලෙන් බැනර් එක. දැන් මොකද මේ හිස්සිරමට කරන්නේ? දැන් අපි හඳුනාගත්ත හිස්සිඩම් 150ක් විතර තියෙනවා. අපි ඉතින් දැනුම් දුන්නා පෙලක් අය හොයාගන්න බෑ. දැන් මේ PHI මහත්තයා ග්‍රාම නිලධාරිතුමිය කොහෙන්නකෝ? ග්‍රාම නිලධාරිතුමිය. එන්න. ග්‍රාම නිලධාරිතුමියයි ඒජ් ඔෆිස් එකයි අපි ඔක්කොම එකතු වෙලා මේ සිංහ සමාජයේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මුළු කොටිකාවත්ත මුල්ලේරිය ප්‍රාදේශීය සභාවෙම හඳුනාගත්ත හිස්සිඩම් 150කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එක්කෝ ඒකේ අයිතිකාරයයි පිටරටක ඉන්නේ. එක්කෝ මේක උනන්දුවක් නැහැ. ඉඩම් කීපයක් වැඩි නිසා උනන්දුවක් නැහැ. හැබැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාත් එක්ක කතා කරලා අපිට සභාපතිතුමාගේ අන්න පරිදි මේ බලය ලැබුණා. මේ ඉඩම් වලට අවශ්‍ය කරන නීතිමය ඉපි කරගන්න සභාපතිතුමා බලතල දුන්නා MOH ඔෆිස් එකට. අද ඉඳන් අපි පටන් ගන්නවා මේ සියලුම හිස්සිඩම් එකක්වත් තියන්න නම් එපා. දැන් මේක මෙහෙම ගැහුවට ගලවන්න බෑ. ගලවලා සියලු වියහියදන් ටික මේ ආපු සියලු වියහියදන් ටික සභාවට ගෙවලා තමයි මේ ඉඩම නැවත අත්පත් කරගන්න වෙන්නේ. කරන්න දෙයක් නැහැ. වටේ රෝගීන් 12ක් ඉන්නවා. ජීවිත 12ක් අපිට නැති වෙන්න ඉඩ දෙන්න බෑ. තව ජීවිත කීයක් නැති වෙනවද කියලා බලන්න බෑ. මුළු ගමම අද එක මිටකට වැඩ කරනවා. තමුන්ගේ ඉඩම් වල ගෙවල් වල සුද්ධ කරනවා. මේ මහත්ය විතරක් නැහැ. අපිට බෑනේ මේක කරන්න. මේ මහත්යල දෙයියන්ගේ පීඨයි බුදුන්ගේ සරණයි කියලා අපි ඊට පටන් ගත්තා. අපි දිගටම මේක කරන් යනවා දින. තාම ලණු කෑල්ලක් නැද්ද? මල්ලි ලණු කෑල්ලක් නැද්ද?